එකමත් එක කාලෙක මාය කියල ගැහැණු ළමයෙක් හිටියා. මායට එක්සෑම් ළඟ නිසා පුස්තකාලයට ගිහින් පාඩම් කරන්න ඕනෙ කියලා හිතුණා. මාය මූණ හෝදගෙන බත් කාලා පුස්තකාලයට යන්න ලෑස්ති වුණා. වෙන දවස්වල නම් පුස්තකාලය හවස 5 වෙනකොට වහනවා. ළමයින්ට එක්සෑම් තියෙන හින්දා රෑ 10 වෙනකම් පුස්තකාලය විවෘතව තියන්න තීරණය කළා තියෙනවා. මාය පුස්තකාලයට ඇවිත් පාඩම් කරන්න පටන් ගත්තා. අයියෝ කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නෑනේ. මේවා කොහොම මතක තියාගන්නද කියලා මට නම් තේරෙන්නේ නෑ. ටික වෙලාවක් යනකොට මායට කොරිඩෝව පැත්තෙන් අඩි ශබ්දයක් ඇහුණා. මාය ඒ සද්දෙ මොකද්ද කියලා බලන්න කොරිඩෝව පැත්තට බලන්න ගියා. එයා කොරිඩෝවේ ටික දුරක් ඇවිදගෙන යනකොට එයා දැක්ක හෙවණැල්ලක් එහාට යනවා. මාය හොඳටම බය වුණා. මායා පාඩම් වැඩ අවසන් කරලා ගෙදර යන්න පිටත් වුණා. මායා පාර දිගේ ඇවිදගෙන එනකොට පාරේ අමුතු විදිහේ හෙවණැල්ලක් තියෙනවා දැක්කා. මාය ඔළුව ඔසවලා බැලුවා. එයා දැක්කා කිලිටි වෙච්ච ඇඳුම් ඇඳගත්තු අත් කකුල් කොර වෙච්ච ගැහැණු කෙනෙක්. මාය ඒ ගැහැණු කෙනා දැකලා ටිකක් බය වුණා. ඒ ගැහැණු කෙනා මාය ඉන්න පැත්තට ඇවිදගෙන ආවා. මාය තවත් හොඳටම බය වුණා. ඔයා මගේ දුවව දැක්කද? උත්තරයක් දෙන්න බැරි තරමටම මාය බය වෙලා තමයි හිටියේ. එයා ඇඟිල්ල දික් කරලා පාරේ තියෙන එක පැත්තක් පෙන්නුවා. මේ ගෑනු කෙනා ඒ පැත්තට ඇවිදගෙන ගියා. මායා ඉක්මනින්ම ගෙදර යන්න පිටත් වුණා. අවුරුදු කිහිපයකට පෙර එක්තරා කාලෙක රමණී කියලා කෙනෙකුට සිඟිති කියලා පුංචි ගැහැණු දරුවෙක් හිටියා. සිඟිති පාසල් ගියේ මායා යන පාසලටමයි. සිඟිති පාසලේදී සිදුවුණු අනතුරකින් මරණයට පත් වුණා. ඒ දුක දරා ගන්න බැරිව රමණී උස ගොඩනැගිල්ලකට ගිහින් තමන්ගේ ජීවිතය නැති කරගත්තා. එදා ඉඳන් රමණීගේ ආත්මය තමන්ගේ දුවව හොයමින් පාරේ හැම තැනම ඇවිදිනවා. ගමේ කෙළවරේ තියෙන පරණ පාලම ගැන හැමෝම බයයි. රෑ 12න් පස්සේ මේ පාලම උඩින් යන අයට අමුතු අත්දැකීම් ලැබෙනවා කියලා කතාවක් තියෙනවා. අපි බලමු කතාව ඉස්සරහට මොනව වෙයිද කියලා. තේ එකක් හදාගෙනම ඇවිත් වාඩි වෙන්නකෝ. අම්මෝ තව කොච්චර වැඩ තියෙනවද? පුතේ පොඩ්ඩක් එන්නකෝ. මගේ නම කවිදු. මම තමයි මේ කතාවේ වීරයා. අම්මේ, ඔයා මට කතා කරාද? ඔව් පුතේ. කඩේට ගිහින් පරිප්පු 500ක් අරන් එන්නකෝ. කවිදු පුතා. කොහොමද ඉතින්? මොනවද ඕනේ? හොඳයි මාමි, මට සීනි 500ක් දෙන්නකෝ. මෙන්න පුතේ සීනි 500. මම යනවා මාමේ. හොඳයි පුතේ, පරිස්සමින් යන්න. මේ පරිසරය කොච්චරනම් ලස්සනද? පරිසරයේ සුන්දරත්වයේ විඳිනවා වගේ වෙන සතුටක් ලොවෙත් නැහැ. කවිදු මෙහෙවරෙන් පොඩ්ඩක්. අම්මේ, ඔයා මට කතා කරාද? උඹ මේ මොනවද ගෙනත් තියෙන්නේ? මං උඹට කිව්වේ පරිප්පු ගේන්න කියලා. පරිප්පුද ගේන්න කිව්වේ? මට මතක සීනි වගේ. දැන් ගිහින් මාරු කරන් වරින්. අනේ අම්මේ ආයේ කඩේට යන්න බෑ. මාරු කරන් ආවේ නැත්තම් උඹට දවල්ට කන්න දෙන්නේ නැහැ. අනේ පව් අපේ අසරණ කවිදු සීනි එක මාරු කරන්න ආයෙත් කඩේට යනවා.
ඊයේ සිරිපාල පරණ පාලම ගාවින් යනකොට මහෂෝන්න ගහලලු. හොඳ කරන්න තොයිලියක් නටන්න ඕනෙලු. එච්චරටම තත්ත්වය භයානකයිද? ඕ ඒ පාලම අරක්ගත්තු යක්ෂයෙක් ඉන්නවලු. මම නං හිතන් නැහැ සිරිපාල හොල්මනකට බය වෙලා කියලා. හොල්මන් කියල දෙයක් නෑ. ඒක අපේ හිතේ හැදෙන දෙයක්. එහෙම කියන්නත් බෑනේ. දෙවිවරු ඉන්නවන අදුරු බලවේග තියෙන්න පුළුවන්නේ. මොකෝ කවිදු පුතා. මාමේ අම්මා සීනි නෙමෙයි ගේන්න කියලා තියෙන්නේ. පරිප්පු. මට පරිප්පු දෙන්නකෝ. ආහා එහෙමද? එන්න මම මාරු කරලා දෙන්නම්. මෙන්න පුතේ පරිප්පු 500. මාමේ අතන ඉන්න කට්ටිය මොනව ගැනද කතා කරන්නේ? ඊයේ සිරිපාල මාමා පරණ පාලම ගාවින් යනකොට යකෙකුට බය වෙලාලු. ආ එහෙමද බාලේ? මම එහෙනම් යනවා. හොඳයි පුතේ පරිස්සමින් යන්න. අම්මේ මාර වැඩියනේ වෙලා තියෙන්නේ. සිරිපාල මාම යකෙක්ට බය වෙලා. අම්මෝ මට නම් බයයි බම් මේ ගමෙත් ඉන්න. ඔය මොන බුරු දම්මේ යක්කු කියලා දෙයක් නැහැ. සිරිපාල මාම වෙන මොකකට හරි බය වෙන්නේ නැති. උඹ කොහමද කියන්නේ යක්කු නෑ කියලා? යක්කු ඉන්නව බම්. මම නම් විශ්වාස කරන්නේ නැහැ. මම ඔය පරණ පාලම ළඟට ගිහින් පෙන්නනවා. නෑ නෑ උඹ යන්න එහෙම නෑ ඒ පත්ත පලාතේ. හෙලෝ කවිදු උඹ අද සෙල්ලම් කරන්න එන්නේ නැද්ද? එනෝ බං මට විනාඩි 5ක් දියන්. හරි බං ටක් ගාලා වරෙන්. අම්මේ මම සෙල්ලම් කරන්න යනවා. කොහෙටද යන්නේ? වෙන කොහෙටද? පිට්ටනියට. හවස් වෙන්න කලින් එන්න ඕනේ. හරි අම්මේ 6ට කලින් ගෙදර එනවා. 6 වෙනකම් බෑ. 4 වෙද්දි ගෙදර ඉන්න ඕනේ. හරි හරි මම 4 වෙද්දි එන්නම්. මචං උඹ දැන්ද එන්නේ? ඕබන් ටිකල් පරක්කුණා. අද මොකද්ද දාන ඔට්ටුව? අද පරදින පිළේ එක්කෙනෙක් පරණ පාලම ළඟ එළි වෙනකන් ඉන්න ඕනේ. අනේ බං වෙන එකක් දියන්කෝ. වෙන නෑ මේක තමයි ඔට්ටුව. කැමතිද කට්ටිය? හරි එහෙනම් කවුද බලමු දිනන්නේ? කසුන් නිතා වේගෙන් පන්දුව යොමු කරනවා. ඕ කවිදු දැවී යනවා. කවිදු උඹලගේ පිළ පරාදයිනේ. දැන් කවුද පාලම ළඟ එළි වෙනකන් ඉන්නේ? මම ඉන්නම්. ඔවා මට සුළු වැඩ බං. අපි බලමු වීරයා එළි වෙනකන් ඉදීද කියලා. උඹ දන්නවනි සිරිපාල මාමත් ඔය පාලම ගාවදී බය වෙලා? ඔය මොන බොරුද බං? මම ඉඳලා පෙන්නන්නම්. හරි බලමුකෝ. උඹ හිටියේ නැත්තම් අපිට නානගේ කඩෙන් කොත්තු අරගෙන දෙන්න ඕනේ. හරි මං හිටියේ නැත්තම් උඹලට මං ගානේ කොත්තු අරගෙන දෙන්න. කවිදු තනියම පරණ පාලම තේන තැනට ගියා. කවිදු උඹ කොහෙද ඉන්නේ? 4ට නේද ගෙදර එන්න කිව්වේ? දැන් 6ත් පහු වෙලා. ඉක්මනට ගෙදර වරෙන්. අම්මේ මම අද කසුන්ලගේ ගෙදර නැවතිනවා පාඩම් කරන්න. කවදාවත් නැතුවමකෝ පාඩම් කරන්න නැවතුනේ. විභාගේ ළඟයිනේ අම්මේ. මගහැරුණු වැඩ වගේක් තියෙනවා ඒවා කරන්නත් ඕනේ. හරි එහෙනම් උදේට එන්න. ශික් තව 6ක් ගැහුවනම් අති මැච් එක දිනනවානේ. අපරාදේ මගේ කරුමෙටම අවුට් වුණානේ. වහින්නද කොහෙද හදන්නේ? ඉක්මනට වෙලාව යන්නෙත් නෑනේ. බැඩ්ඩ වගේ ඉන්නම් කිව්වට දැන් නම් බය හිතෙනවා. කවුරු හරි මෙතන ඉන්නවද? තමුන් කවුද කියනවා? මගේ වාස භූමියට ඇවිල්ලා තමුන් වරදක් කරගත්තේ. මම උඹව කාලා දානවා.
මට මොකක්ද වුණේ? මම ඊයේ රෑ හීනයක්ද දැක්කේ? නැත්තම් ඇත්තටම මේ දේ වුණාද? ඉක්මනට ගෙදර යන්න ඕනේ. අම්මේ මම ආවා. ආපුතේ උඹ ආවද? පුතාට මහන්සි පාටයි වගේ. ඔව් අම්මේ හරිම මහන්සි. මම යනවා ටිකක් නිදාගන්න. හා එහෙනම් නිදාගන්න. එළි වෙනකම් පාඩම් කරලා වගේ. කවිදු නැගිටපන්. උඹ දවල් වෙනකන් නිදාගන්නද හදන්නේ? නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න. ඔයාලා මෙච්චර වෙලා බැලුවේ කවිදු දැක්ක හීනයක්ද? එකමත් එක කාලෙක අප්පුහාමි කියලා ගොවියෙක් හිටියා. මෙයා දවසක් උදෙන්ම නැගිටලා කුඹරට යන්න පිටත් වුණා. මෙයා කුඹුර වැඩ කරලා ගෙදර එද්දි රෑ වුණා. මෙයාගේ ගෙදරට යන්න තියෙන්නේ අඳුරු කැලෑවක් මැද්දේ. මේ කැලෑ මැද පාළු ගෙයක් තිබුණා. ගමේ මිනිස්සු නම් කිව්වේ ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලා. අප්පුහාමි මේ පාළු ගෙදර ගාවින් බයෙන් ආවා. අප්පුහාමිට ඒ ගෙදර ඇතුලෙන් ගෑනු කෙනෙක් ඇහැ ගහන ශබ්දයක් ඇහුණා. අප්පුහාමි පස්ස නොබලා ගෙදරට දිව්වා. අප්පුහාමි මේ වුණ සිද්ධිය එයාගේ බිරිඳට කිව්වා. මේ දෙන්නාගේ කතාව අප්පුහාමිගේ පුතා වුණු සියාතු අහගෙන තමයි හිටියේ. සියාතු හිතුවා ඒ පාළු ගෙදරට ගිහින් බලන්න ඕන කියලා. සියාතු උදෙන්ම නැගිටලා සෙල්ලම් කරන්න එයාගේ හොඳම යාළුවා වුණ සිරිල්ගේ ගෙදරට ගියා. සියාතු සිරිල්ට කලින් දවසේ රෑ එයාගේ තාත්තට වුණු දේ කිව්වා. සියාතුයි සිරිලුයි ඒ පාළු ගෙදරට ගිහින් බලන්න තීරණය කරා. එයාලා දවසක් රෑ ඒ පාළු ගෙදර ඇතුළට ගියා. එයාලා ගේ ඇතුලේ ටික දුරක් ඇවිදගෙන යද්දි එයාලගේ පිටිපස්සෙන් ගෑනු කෙනෙක් හිටගෙන ඉන්නවා දැක්කා. සියාතුයි සිරිලුයි පණ එපා කියලා දුවන්න පටන් ගත්තා. සියාතුයි සිරිලුයි ආයේ කවදාවත් ඒ පාළු ගෙදර පැත්ත පළාතේ යන්නේ නැහැ කියලා හිතාගත්තා. කොහොම ටික කාලයක් යද්දි සියාතුටයි සිරිල්ටයි ආයෙත් ඒ පාළු ගෙදරට ගිහින් බලන්න හිතුණා. මෙයාලා මේ පාර නම් ගියේ යකාව අල්ලන් මිසක් ආයෙ එන්නේ නැහැ කියලා හිතාගෙන. මේ දෙන්න පාළු ගෙදර ඇතුළට යන්න කලින් ජනේලෙන් ගේ ඇතුළ බලන්න තීරණය කරා. මෙයාලා දැක්ක හොරු කණ්ඩායමක් මේ ගෙදර ඇතුළේ ඉන්නවා කියලා. මේ දෙන්නට තේරුණා මේ ගෙදර සිද්ධ වෙන මගෝඩිය මොකද්ද කියලා. මේ දෙන්න එතනින් ඉක්මනටම ඇවිත් පොලිසියට ගිහින් මේ කාරණාව ගැන කිව්වා. පොලිසියෙන් ඇවිත් මේ හොරු කණ්ඩායම අල්ලා ගත්තා. පොලිස් නිලධාරීන් සියාතුටයි සිරිල්ටයි ස්තුති කරා. ගමේ ඉන්න නිර්භීතම ළමයි දෙන්න හැටියට සියාතුයි සිරිලුයි ප්‍රසිද්ධ වුණා. දිනක් එක්තරා ගමක ගොවියෙකුගේ එළුවෙකු බිම තබා තිබූ මැටි මුට්ටියක් ඇතුළට හිස දැමුවේ. එහි තිබූ යමක් කෑමටය. නමුත් කෑමකා ඉවර වී හිස එළියට ගැනීමට හදන විට එළුවාගේ හිස මුට්ටිය ඇතුලේ හිර වී ඇති බව තේරිණි. ගම්මු එකතු වී එළුවාගේ හිස එළියට ගැනීමට නොයෙක් උපක්‍රම යෙදුවද කිසිවක් සාර්ථක වූයේ නැත. මුට්ටිය බිඳ දැමුවොත් මුට්ටිය අපරාධේය. එළුවාගේ හිස කපා දැමුවොත් එළුවා නසිනු ඇත. අවසානයේ ගම්මුන් තීරණය කළේ ගමී සිටින මහා ප්‍රඥාවන්තයා ලෙස සැලකෙන මහා දැනමුත්තා හමු වී උපදෙසක් ලබා ගැනීමටය. ගම්මුන් ගොස් විස්තරය කී පසු මහා දැනමුත්තා සිය ගෝල පිරිස පිරිවරාගෙන මහා තේජසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණියේය. තමන්ගේ නුවණින් ඕනෑම විසඳිය නොහැකි ප්‍රශ්නයක් විසඳිය හැකි බව මහා දැනමුත්තා ගම්මුන්ට පවසමින් මුට්ටිය සහ එළුවා දෙස මොහොතක් කල්පනාකාරීව බැලුවේය. මේක බොහොම සුළු දෙයක්නේ. මෙච්චර පොඩි දෙයකට දුඹල කලබල වුණේ. යයි මහා දැනමුත්තා ඇසීය. මහා දැනමුත්තා වහාම සිය පළමු නියෝගය දුන්නේය. ඉක්මනට කැත්තක් ගෙනල්ලා මේ එළුවාගේ බෙල්ල කපපල්ලා. ගම්මුන්ද මහා දැනමුත්තාගේ නුවණ ගැන සැක නොකොට වහාම කැත්තක් ගෙනවිත් එළුවාගේ බෙල්ල කපා දැමූහ. නමුත් එළුවාගේ හිස තවමත් මුට්ටිය ඇතුලේමයි. මහා දැනමුත්තා ඊළඟට මෙසේ කීය. දැන් ඉතින් මුට්ටිය ඇතුලේ තියෙන එළුවාගේ ඔළුව එළියට ගන්න නම් ඒ මුට්ටිය පොළවේ ගහලා කඩපල්ලා. ගම්මුන් මුට්ටියද පොළවේ ගසා කැඩූහ.
එවිට එළුවාගේ කපන ලද හිස එළියට වැටුණි. කාර්ය නිමා වූ පසු මහදැන මුත්තා උඩු රැවුල පිරිමදිමින් මෙසේ කීය. දැක්ක නේද? මම හිටියේ නැත්නම් උඹලට එළුවාගේ ඔළුවත් නෑ මුට්ටියත් නෑ. මගේ නුවණ නිසයි වැඩේ කරගන්න ලැබුණි. එළුවාද මිය ගොස් මුට්ටියද කැඩී ගොස් තිබුණත් ගම්මුන් මහදැන මුත්තාගේ මහා නුවණ ගැන පැහැදී ඔහුට සහ ගෝල පිරිසට හිස නමා ආචාර කළහ. එකමත් එක කාලෙක සුපුන් සහ සඳුන් කියන දර කපන්නන් දෙන්නෙක් සිටියා. මේ දෙන්න දවසක් උදින්ම නැගිටලා දර කපන්න යන්න පිටත් වුණා. සුපුන් ටක් ගාලා වරෙන් බං වැඩට යන්න පරක්කු වෙනවා. පොඩ්ඩක් ඉන්න මං ටක් ගාලා එන්නම්. සුපුන් අද නම් ගෙදර යද්දි රෑ වෙයි බං. ඒක තමයි සදුන් මේ වැඩ ටික කොහොම හරි ඉවර කරගන්නත් ඕනනේ. මේ දෙන්න දර කපලා ගෙදර එද්දි රෑ වුණා. මේ දෙන්න කැලේ මැදින් ටික දුරක් ඇවිදගෙන එනකොට එයාලගේ පිටිපස්සෙන් අඩි ශබ්දයක් ඇසුණා. සුපුන් ඔයාට අඩි ශබ්දයක් ඇහුණද? ඔව් මටත් ඒක ඇහුණා. මෙතනින් ඉක්මනට යමු නේද? සුපුන් අද අපේ ගෙදර ඉන්න. හෙට උදේට අපි දෙන්නට එකට වැඩට යන්න පුළුවන්. ඕනේ දැන් කොහොමත් ගෙදර යන්නත් බෑනේ. ඒ නිසා හෙට උදේම වැඩට යමු. පහවදා උදේ මේ දෙන්න නැවතත් දර කපන්න යන්න පිටත් වුණා. මේ දෙන්න එදත් ගෙදර එද්දි රෑ වුණා. මේ දෙන්න කැලේ මැදින් ඇවිදගෙන එනකොට පාර මැද මිනී ඔළුවක් තියෙනවා දැක්කා. සුපුන් අර මොකද්ද බං පාර මැද තියෙන්නේ? මිනි ඔලුවක් නේද බං පාර මැද තියෙන්නේ? මේක මෙතනට ආවේ කොහොමද? ඒක තමයි සදුන් මටත් හිතාගන්න බැරි මේක මෙතනට ආවේ කොහින්ද කියලා. අන්න ඒක ටිකින් ටික ඈතට යනවා. මේ දෙන්න ඒ මිනී ඔළුව ළඟට යනකොට ඒ මිනී ඔළුව ටික ටික කැලෑව ඇතුළට යනවා දැක්කා. මේ දෙන්න ඒ මිනී ඔළුව පිටිපස්සෙන් ඇවිදගෙන ගියා. ඒ මිනී ඔළුව කැලේ මැද තියෙන පාළු බංගලාවක් ඇතුළට යනවා මේ දෙන්න දැක්කා. එයාලා බංගලාව ඇතුළට ගිහින් බැලුවා. සුපුන් කෝබං අර මිනි ඔලුව? ඒක කොහෙටද ගියේ? මට නම් බයයි බං. අපි යමු බං මෙතනින්. තමුන්ලා කවුද? කාගෙන් අහලද මගේ ගෙදරට ඇතුළු වුණේ? මෙතනින් ඵලයව. සුපුනේ සඳුනේ පණ එපා කියලා එතනින් දුවන්න පටන් ගත්තා. සුපුන් මොකද්ද බං ඒ උනේ? ආයේ කවදාවත් මම නම් ඒ පාළු බංගලාව පැත්තේ යන්නේ නැහැ. ඔව් සදුන් ආයෙනම් රෑ වෙන්න කලින් ගෙදර යමු. නැත්තම් අර යක්ෂයා අපිට කරදර කරાવી. සුපුන් අද නම් රෑ වෙන්න කලින් ගෙදර යමු. නැත්තම් අර යක්ෂයා අපිට කරදර කරાવી. තමුන්ලා අදත් ආවද? මේක මගේ වාසභූමිය. තමුන්ලා දෙන්න ආයේ මේ පැත්තේ ආවොත් මම තමුසෙල දෙන්නව කාලා දානවා. සුපුන් මේ වැඩේ හැමදාම හරියන්නේ නැහැ. අපිට වැඩ කරන්න බැරි වුණොත් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඔව් සදුන් මම දන්න ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා. එයාට කියලා අපි මේ යකාගෙන් ගැලවෙන විදියක් බලමු. ගුරුනාන්සේ අපිට යක්ෂයෙක් කරදර කරනවා. කොහොම හරි අපි මේ යක්ෂයාගෙන් බේරගන්න. අපි දෙන්නට ඒ යක්ෂයා නිසා වැඩ කරගන්නත් බැරි වෙනවා. කොහොම හරි අපි දෙන්නව බේරගන්න. හරි. මම ඔයාලවේ යක්ෂයාගෙන් බේරගන්නම්. මම හෙට ඇවිත් ওই යක්ෂයාව අල්ලගෙන හිර කරලා දාන්නම්. ඕම් නමः ශිවා. ඕම් නමः ශිවා. ඕම් නමः ශිවා. මේ ගෙදර ඉන්න නපුරු ආත්මය දැන්මම මේ පහන ඇතුළට වරවර ඒස්වා. වරවර ඒස්වා.
එදායින් පස්සේ සුපුන්ටයි සඳුන්ටයි යකාගෙන් කරදරයක් සිද්ධ වුණේ නෑ. එයාලා දිගටම රස්සාව කරගෙන ගියා.